ගාල්ලේ ගොඩක් අය නොදන්න ලස්සන බීච් එකකට තමයි අද අපි යන්නේ. Hi, ඉතින් මම ඉන්දුෂා. Welcome to my YouTube channel. ඔන්න ඉතින් අද අපි යන්නේ ගාල්ලේ තියෙන ලස්සනම බීච් එකකට. මේක ගොඩක් අය දන්නෙත් නැතුව ඇති. අන්න කලින් ඉතින් කීස් එකට ගිහින් අපිට ඕන බඩු ටිකක් අරගෙනම තමයි අපි යන්න පටන් ගත්තේ ගමන. ඉතින් බලන්නකො මේ ගින්තර පාලම තමයි ඔයාලා දකින්න මාරම ලස්සනයි. නේ ඉතින් මම මගේ අද හවසරුව ගත කරන්නේ මේ තුන් දෙනාත් එක්ක. කලින්ම කියලා ඉන්නවනම් මට මේ වීඩියෝස් ලෑන්ඩ්ස්කේප් ගන්න බැරි වුණා. YouTube දාන්න නෙවෙයි අතරම මම මේ වීඩියෝස් ටික ගත්තේ. ඉතින් ඔන්න අතර විතරක් හොයලා ලෑන්ඩ්ස්කේප් නැතුව පෝට්‍රේට් බලන්න. හරි. මම දැන් මේ ඉන්නේ ගාල්ලේ පිටිවැල්ලේ. පිටිවැල්ලේ තියෙන ලස්සන බීච් එකක් තමයි මේ. පිටිවැල්ල බීච් එක කියලා කියන්නේ හරි ලස්සන ගොඩාක් ලොකු බීච් එකක්. ගියපු ගමන් ඉතින් මේ දෙන්නත් එක්ක මම සෙල්ලම් කරන්න එකතු වුණා. ඇත්තටම හරිම ෂෝක්. මමත් ගොඩ කාලෙකින් තමයි මෙහෙම බීච් එකකට ගියේ. බලන්නකෝ සන්සෙට් එක පේන ලස්සන. පිටිවැල්ල කියලා කියන්නේ කාලයකට පාරක් තියෙන තව කාලයකට නැති වෙන බීච් එකක්. මම හරියට ටර්ම්ස් කියන නම් දන්නේ නැහැ. ඒගොල්ලෝ එක වචන යූස් කරනවා මේකට. ඒ කියන්නේ දැන් මෙහෙම මේ බීච් එක පේන්න තිබුණාට තව ටික දවසකින් මේ බීච් එක සම්පූර්ණයෙන්ම මූදෙන් වැහෙනවා. ඒ කාලෙටත් මම ඔයාලට මේ ගැන වීඩියෝ එකක් ගේන්නම්. මොකද සම්පූර්ණයෙන්ම ගොඩ තියෙන දේවල් ඔක්කොම නැති වෙලා මුහුද බවටම පත් වෙලා යනවා. මුලින්ම මම ඉතින් මගේ මේ චූටි යාළුවෝ දෙන්න ගැන කියලා ඉන්නම්කෝ. මේ ඉතින් මගේ හස්බන්ඩ්ගේ අයියලාගේ බබාලා. තව එක්කෙනෙක් ඉන්නවා. එයා මෙතන නෑ. එයා තව ටිකකින් ඒවි. බලන්නකෝ දැන් ඉස්සරහට පේන මෙන්න මේ සන්සෙට් එක එන්න කලර්ස් වැඩි වෙනවා ඉරේ. මේක ඉතින් එච්චර ලොකු vlog එකක් නෙවෙයි. ඒ වුණාට ඉතින් මට හරි ආසයි හිතෙන මේක මෙමරි එකක් විදිහට මගේ ගාව තියාගන්න. මොකද මම හරි ආසාවෙන් මේගොල්ලොත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරලා සතුටු වෙච්ච දවසක් තමයි මේ. මේක කියද්දි ඉතින් අපේ චූටි මල්ලි ලොකු මල්ලි මතක් කරන්න ඕනේ. ඒ දෙන්නා දාලා ගියේ නෑ. ඇත්තටම හරිම හම්බෙන් තමයි අපිට මේ ගමන යන්න පුළුවන් උනේ. ඒක ප්ලෑන් කරලා ගියපු එකක් නෙමෙයි. එහෙමනම් අනිවාර්යෙන් ඒ දෙන්නවත් එක්ක යනවා මම. ඉතින් ඔන්න අපි දෙන්නත් එක්ක හවස් වරුවේ ඇත්ති වෙනකන් සෙල්ලම් කරා. දැන් නම් හරිම මහන්සි. ජනුවටම බඩගිනි වෙලා ඇති කියලා ඔන්න ඉතින් අපි ඇතුළට ආව. ඒද්දිම අයියලා කළ කෑම රේස්ටි කරලා තිබ්බේ. ඔන්න බලන්නකො මෙතනට පේන වීව් එකේ ලස්සන එළිය රෝස පාටයි නිල් පාටයි මික්ස් වෙලා තමයි පේන්නේ. ඉන්න මම දැන් ඔයාලව එතනට එක්ක ගිහින් පෙන්නන්නම්. මේ බලන්නකො මෙතන ඇත්තටම මාරම ලස්සනයි. දැන් වෙලාව හවස 6:00 වගේ ඇති. මම හිතන්නේ ඊටත් රැ වෙලාද මන් දන්නේ. හරිම ලස්සනයි. මට හිතා ගන්න බැරි වුණා ඇත්තටම මෙතනට මෙච්චර ලස්සන වීව් එකක් තියෙද්දි කියලා. අපි මෙච්චර දවසක් ඇයි ආවේ නැත්තේ කියලාත් මට හිතුණා. දැන් මේ ඔයාලා දකින්නේ අපේ හස්බන්ඩ්ගේ තාත්තගේ නංගි. මං එයාට හරි ආදරෙයි යන්නේ. එයා හරි ෂෝක්. මගේ හොඳ මෙයාලෙක්ගේ. දැන් ඉතින් ඔන්න අපි කට්ටිය කාලා බීලා ආයෙත් ආව බීච් එකට. ජනුවට මගේ වීඩියෝස් ගන්න ආසයි කියලා තමයි ඔය දැන් ගන්නෙ. ඉතින් අපි කට්ටියම ආයෙත් එකතු වෙලා සෙල්ලම් කරන්න පටන් ගත්තා. සෙල්ලමට වැඩිය වැලි නාන්න පටන් ගත්තා. අන්න ඉන්න ලොකු එක්කෙනා. ඒ තමයි ලොකු අයියා සවිජ. ඇත්තටම ගොඩ දවසකින් මගෙත් මේ වගේ මයින්ඩ් එක රිලැක්ස් වුණේ මෙයාලත් එක්ක ඉද්දි අපිට යන ඒ කියන්නේ ගෙවෙන කාලය තේරෙන්නේ නැහැ. හරිම ෂෝක්. මම හරිම ආසාවෙන් මේ වෙලාව ගත කරා. දැන් මේ තුන්දෙනාගේ සෙල්ලම් බල තමයි මමත් ඉන්නේ. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය ආයෙත් එකතු වෙලා මොකද්ද මේ සෙල්ලමට යාලා කිව්වා බින්ගෝ කකුල පාගන්න තමයි මේ සෙල්ලමේ තියෙන. ඇත්තටම පොඩි කාලේ මමත් කරා මට මතකයි. හැබැයි මේ වෙද්දි මට මතක නෑ දැන්. මෙයාලත් එක්ක ඉතින් අපිට සෙල්ලම් කරන්න බෑ. මෙයාලා චූටි වයින් කරපු බෝනිකෝ ටික වගේ දුවනවා සෙල්ලම් කරනවා. හස්බන්ඩ් පොඩි බොරුවක් කියලා බේරෙන්න හැදුවට බේරෙන්න බැරි වුණා. හොඳ වැඩි. මම නම් හරියට සතුටුයි මේ වෙච්ච දෙයට.
මගේ කැත හිනාවනම් ගණන් ගන්න එපා. ඔහොම තමයි ඉතින් සෙල්ලම් කරද්දි බින්ගෝ කරලා ඉවරලා ඊට පස්සේ ආයෙත් පැණි බම්බරි කරගෙන ගත්තා. ඕක කරන්න ගිහිල්ලා මං එකපාරක් බීමටම කෙලින්ම ඇදගෙන වැටිලා උයි ඔක්කොම කරලා ඉතින් වැලි සෙල්ලම් නතර කරලා බැන්නුත් අහලා අන්තිමට අපි වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කන්න පටන් ගත්තා. බඩ පිරෙන්න කාලේ ඉවරලා ඊට පස්සේ අපි ආයෙත් සෙල්ලම් පටන් අරගෙන කාඩ් ප්ලේ කරන්න ගත්තා. එහෙම තමයි. ඉතින් ආයෙත් මේ වගේ දවස් හම්බෙන්නේ නැහැ. මේ vlog එකේ ඉතින් තනිකරම තියෙන සෙල්ලම් ගැන තමයි. මමත් ඉතින් ඇත්තටම මගේ චූටි කාලේට නිකම්ම ගියා මෙයාලත් එක්ක ඉන්නකොට. ඒ වගේම මට මගේ මල්ල දෙන්නවත් මතක් වුණා නේ දෙන්නත් හිටියනම් කියලා. චූටි මල්ලියමත් හරි ලස්සනට සතුටු වෙයි යාවනම්. තරහ වෙන්න එපා මං ඔයාලවත් එක්කන් එන්නම්. මේක දකිද්දි මට දරුත් හිනා යනවා. මෙයාලත් එක්ක සෙල්ලම් කරද්දී අපිටත් වයර් ෂෝට් වෙනවා. ওই වගේ ඉතින් සෙල්ලම් කරලා පිස්සු නැట్లా පැය ගාණක් hina වෙලා අන්තිමට ඉතින් අපි දෙන්නේ ගෙදර ඉන්නේ පිටත් වුණා. ඇත්තටම මේක එහෙම ලොකු vlog එකක් නෙවෙයි. විශේෂයකුත් නැහැ. ඉතින් මට නිකමට ආස හිතන නිසා තමයි මම මේක කරේ. ඉතින් මේ තමයි ගාලේ ලස්සන පිටිවැල්ල. මේ වීඩියෝ එක බලලා හදිස්සියවත් ඔයාලා මේ බීච් එක බලන්න ගියොත් කුණු දාලා අපවිත්‍ර කරන්න නම් එපා. හරි ලස්සනට පිරිසිදුව තියෙනවා මේ බීච් එක. මේ බීච් එකට පිටිවැල්ල කියලා කියන්නේ මේකේ වැලි හරිම සනීපයිලු. මන් දන්නේ මට හස්බන්ඩ් තමයි කිව්වේ මේකේ වැලි හරි සනීපයි පිටි වගේ හින්දා තමයි පිටිවැල්ල කියලා දාලා තියෙන්නේ කියලා තමයි යා මට කිව්වේ. ඉතින් ඔයාලත් මේ බීච් එකට ගිහින් නැත්නම් ගිහින් බලන්න. හැබැයි කාලෙකට පාරක් තමයි තියෙන්නේ. තව ටික කාලෙකින් මේ බීච් එක වැහෙනවා. ඉතින් මං ඉස්සරහටත් මීට වැඩිය හොඳ ලස්සන vlogs ගේනම්. මම මේ ඉතින් ගොඩ කාලෙකින් vlogs කරේ නැති නිසා තමයි ආසාවට පටන් ගත්තේ ආයෙත්. මේ විදිහට තමයි ඉතින් මගේ පිස්සු දවස ගත වුණේ. එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් හම්බ වෙනකම් මං අතර ගිහින් එන්නම්. බයි.